Hi guys, welcome to our YouTube channel. මම අද කතා කරන්නේ විදේශගත ශ්‍රමිකයන්ට හිමි වෙලා තියෙන දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයන් ගැන. මුලින්ම ඉල්ලනවා වීඩියෝ එක ස්කිප් නොකර ඉවර වෙනකම්ම බලන්න කියලා. එහෙම වුණොත් තමයි මේක ගැන හරි අවබෝධයක් ගන්න පුළුවන් වෙන්නේ. හරි, අපි බලමු දැන් දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. ශ්‍රී ලංකා විදේශ සේවා නිවෘත්ති කාර්යාංශය එහෙමත් නැත්නම් SLBFE එක හා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය එක්ව හඳුන්වා දීලා තිබෙන මේ විශ්‍රාම සැලසුම් යෝජනා ක්‍රමය තමයි මනුසාවි විශ්‍රාම සැලසුම් යෝජනා ක්‍රමය නමින් නම් කරලා තියෙන්නේ. මේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට ඇප්ලයි කරන්න පුළුවන් විදේශ සේවා නිවෘත්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා ඕනෑම රටකට විදේශගත වන ශ්‍රමිකයන්ට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. තව ඔයා මේකට ලංකාවේ ඉඳලා වුණත් ඇප්ලයි කරලා විදේශගත වෙන්න පුළුවන්. ඔයා දැනටමත් විදේශගත වෙලා නම් ඉන්නේ. ඔයාට මේ ස්ක්‍රීන් එකේ දාන අංක වලට අමතලා ඒ අදාළ අංශ වලට කතා කරලා මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. තව ඔයාට විදේශ සේවා නිවෘත්ති කාර්යාංශයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා වැඩිදුර තොරතුරු මේක ගැන ලබා ගන්න පුළුවන්. මේ මනුසාවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ අරමුණ වෙලා තියෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ගේ සමාජ ආරක්ෂණය සහතික කරමින් අභිමානයෙන් යුතුව තම විශ්‍රාම දිවිය ගත කිරීමට අවශ්‍ය මූලමය රැකවරණය සැලසීම සහ විදේශ විනිමය උත්පාදනය දිරිමත් කිරීම යන අරමුණු දෙක ප්‍රමුඛ කරගෙන තමයි ශ්‍රී ලංකා විදේශ සේවා නිවෘත්ති කාර්යාංශය හා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය එකතු වෙලා මේ මනුසාවි විශ්‍රාම වැටුප් ක්‍රමය යෝජනා කරලා තියෙන්නේ. හරි, අපි දැන් බලමු මේකේ සමාජිකත්වය ලබා ගන්න පුළුවන් අයදුම් කරන්න පුළුවන් ස්ථාන. විදේශ සේවා නිවෘත්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය, විදේශ සේවා නිවෘත්ති කාර්යාංශයේ දිස්ත්‍රික් කාර්යාලය, විදේශ සේවා නිවෘත්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ ශාඛාව සහ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ කාර්යාලය. මෙන්න මේ කියන ආයතන වලින් ඔයාලට මේකේ සමාජිකත්වය ලබා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේකේ වාරික ගෙවීම සිදු වෙන්නේ කොහොමද කියලා. විගමනික ශ්‍රමිකයා සේවය කරන රටෙහි මුදල් ඒකකයෙන් හෝ USD, ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මගින් ගෙවීම සිදු කරන්න ඕන. ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක මාසික විශ්‍රාම වැටුප් සැලසුම් ක්‍රමයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අවම මාසික විශ්‍රාම වැටුප 20000 ඉඳලා සැලසුම් ක්‍රම තියෙනවා. 20000 ඉඳන් මාසික සැලසුම් තියෙනවනේ. ඉතින් ඒකේ chart එක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා හොයාගන්න පුළුවන්. මේකට ඇප්ලයි කරන්න පුළුවන් ශ්‍රී ලංකා විදේශ සේවා නිවෘත්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා ඕනෑම රටකට විදේශගත වෙලා තියෙන අවුරුදු 18ත් අවුරුදු 59ත් අතර ඕනෑම අයෙකුට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. මේකේ වාරික ගෙවීම එකපාරට කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අවුරුදු 2ක් තුල මාසෙකින් හෝ මාස 3කින් ගෙවීම සිදු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අවුරුදු 3ක් තුල මාසෙකින් හෝ මාස 3කින්, අවුරුදු 4ක් තුල නම් මාසෙකින් හෝ මාස 3ක් තුල, නැත්නම් අවුරුදු 5ක් තුල වාර්ෂිකව වාරික 5කින් ගෙවන්න පුළුවන්. මේක ගෙවන්න යන අතරතුර කිසියම් හේතුවකින් ඔබගේ අදාළ කාල සීමාවට පෙර එම රැකියාව අවසන් කරලා ඔබට ලංකාවට එන්න සිදු වුණොත් ඔබගේ කැමැත්ත පරිදි විදේශ මුදලින් හෝ ශ්‍රී ලංකා මුදලින් මේක වාරික ගෙවීමේ හැකියාව තියෙනවා. ඔයාට මේකෙන් හම්බෙන ප්‍රතිලාභ තමයි ඔබට අවුරුදු 60 සම්පූර්ණ පසු අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කරලා ඔබේ මාසපතා වැටුප ලබා ගන්න පුළුවන්. ඔබ විදේශ මුදල් සංචිත වලින් නම් මුදල් තැන්පත් කරලා තියෙන්නේ. ඔබ තැන්පත් කරපු මුදලෙන් සම්පූර්ණ මුදලෙන් 105ක් රුපියලේ අගයට වටිනාකමට තව අමතර මුද්‍රාවක් ලබා ගන්නත් පුළුවන්. තව ඔයා විදේශගතව ඉන්න විටදී හදිසි අනතුරකින් අර්ධ දුබල අවස්ථාවකට පත් වුණොත් පාරිතෝෂිත මුදලක් ගෙවනවා. නැත්නම් ඔබ තැන්පත් කළ මුදලින් සම්පූර්ණයෙන්ම පොලියත් නැවත ලබා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට පාරිතෝෂිත මුදල පමණක් ලබාගෙන යෝජනා ක්‍රමයේ රැඳී ඉඳලා 60 සම්පූර්ණ වුණාට පස්සේ මාසපතා ඔයාගේ මුදල ලබා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි හදිසි අනතුරකින් හෝ රෝගයක ප්‍රතිඵලයක් වශයෙන් ඔයා ස්ථිර අබල තත්ත්වයකට පත් වුණොත් පාරිතෝෂිත මුදලක් හම්බ වෙනවා. ඊට අමතරව ඉදිරි වාරික මුදල් අය කිරීමකින් තොරව එදින සිට ජීවිතාන්තය දක්වා මාසික විශ්‍රාම වැටුපක් ලබා ගන්න පුළුවන්. ඔබ විශ්‍රාම ලැබීමට පෙර
හදිසි අනතුරකින් හෝ රෝගයකින් සිදුවන මරණයකදී මරණ පාරිතෝෂිත මුදලක් සහ ඔබගේ නමින් තැන්පත් ඇති මුදල් හා ඊට අදාළ පොලියද සමග පසු උරුමකාරයන් වෙත හම්බ වෙනවා. ඔබ විදේශගතව සිටින විට මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට වාර්ෂික මුදල් ගෙවමින් සිටින අතරතුර මිය ගියොත් ඔබගේ සැමියාට හෝ බිරිඳට හෝ ඔබ විසින් නම් කළ අයෙකු වේ නම් ඔවුන් වෙත මෙම විශ්‍රාම වැටුපේ හිමිකම ලැබෙනවා. ඒ අනුව ඔවුන්ගේ වයස අවුරුදු 60 සිට මාසිකව විශ්‍රාම වැටුපක් සහ යෝජනා ක්‍රමයේ අනෙකුත් ප්‍රතිලාභද ඔවුන් සඳහා හිමි වෙනවා. ඊට අමතරව කියන්න ඕන මේ සඳහා මුදල් බැර කරන්න පුළුවන් ඕනෑම ලංකා බැංකු ශාඛාවකට හරි මහජන බැංකු ශාඛාවකට මේ සඳහා මුදල් බැර කරන්න පුළුවන්. ඔබට මේ සම්බන්ධව තවත් වැඩිදුර විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය හරි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඕනෑම අංකයක් අමතලා ඒ අදාළ විස්තර දැනගන්න පුළුවන්. මේ මනුසවි දායකත්ව විශ්‍රාම වැටුප ගොඩක්ම වටිනවා විදේශගත ඔබට ලංකාවට ඇවිල්ලා සෝබර විශ්‍රාම දිවියක් ගත කිරීමට. ඔයාලට මේ සම්බන්ධව මොන හරි ප්‍රශ්න තියෙනනම් යටින් කමෙන්ට් එකක් දාන්න මම ඒවට රිප්ලයි කරන්නම්. තව මේ වගේ වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. Thank you for the watching.